හෙල්ලෝ ගයිස් ඉතින් ඔයගොල්ලෝ අදත් එකතු වෙලා ඉන්නේ මිස්ටර් ටෙක් මගේ YouTube channel එකත් එක්ක. ඉතින් ඔන්න අද කියලා දෙන්න හදන්නේ ඔයාගේ PC එකේ performance boost කරගන්න කොහොමද කියලා. ඉතින් වැඩි කරන්නේ නැතුව අද අපේ වීඩියෝ එකට. හරි ඉතින් ඔයගොල්ලෝ මුලින්ම කරගන්න ඕනේ ඔයගොල්ලන්ගේ start icon එක ඒක right click කරලා එහෙමත් නැත්නම් Windows R click කරන්න. ඊට පස්සේ මම මේ ඩිස්ප්ලේ එකේ දාන වචන දෙක ටයිප් කරගන්න. මුලින්ම temp කියලා ටයිප් කරගෙන මෙතන ඕකේ කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ විදිහ ටැබ් එක කරලා යනවා. සමහර විට ඔයගොල්ලන්ට Mirror ෆයිල්ස් පෙන්නයි. මගේ දැන් මම ක්ලියර් කරලා තියෙන හින්දා මේ ෆයිල්ස් ටික තමයි පෙන්නන්නේ. ඉතින් ඔයගොල්ලෝ මුලින්ම කරගන්න ඕනේ මෙතනට ඇවිල්ලා control A press කරන්න. A press කරලා A press කරාට පස්සේ මෙතන තියෙන මේ ඔක්කොම ෆයිල්ස් ටික සිලෙක්ට් වෙනවා. සිලෙක්ට් වුණාට පස්සේ ඔයගොල්ලන්ට ගන්න දෙන්නේ ඔයගොල්ලන්ගේ කීබෝඩ් එකේ delete button එක හරි නැත්නම් මෙතන තියෙනවා delete icon එක අන්න ඒක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ notification එකක් එනවා. ඒකේ මෙන්න මෙතන ටික් එක දාලා skip කියන එක දෙන්න. ඊට පස්සේ අපේ මැෂින් එකට අවශ්‍ය නැති ෆයිල්ස් ඩිලීට් වෙලා මේ විදිහට අවශ්‍ය ෆයිල්ස් ටික ඉතුරු වෙලා අවශ්‍ය නැති ටික ඩිලීට් වෙලා යනවා. ඊට පස්සේ මේ ටැබ් එක ක්ලෝස් කරගන්න. ක්ලෝස් කරලා ආයෙ Windows R press කරන්න. ඊට පස්සේ prefetch කියලා ටයිප් කරගන්න. prefetch කියලා ටයිප් කරගෙන okay කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ මැසේජ් එකක් ආවොත් මෙතනින් continue කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතනත් control A press කරන්න all select කරගන්න. ඊට පස්සේ delete button එක click කරගන්න. click කරලා පස්සේ ඒකත් වෙන මේ වගේ එතකොට මෙතනත් මේක ටික් එක දාලා skip කියන එක දෙන්න. ඊට පස්සේ අපේ files අවශ්‍ය ටික ඉතුරු වෙලා අවශ්‍ය නැති ටික delete වෙලා යනවා. ඉතින් හරි තුන්වෙනි පියවර විදිහට කරන්න තියෙන්නේ ඩිස්ක් එක ක්ලියර් අප් කරගන්න එක. ඉතින් මම දැන් කියලා දෙන්න ඒක කොහොමද කරන්නේ කියලා. ඉතින් ඔයා මුලින්ම ස්ටාර්ට් එකට යන්න. ස්ටාර්ට් එකට ගිහින් සර්ච් කරගන්න ඩිස්ක් ක්ලීන් අප් කියලා. ඉතින් මෙන්න මේ විදිහට ඩිස්ක් ක්ලීන් අප් කියලා සර්ච් කරගත්තට පස්සේ ඩිස්ක් ක්ලීන් අප් කියලා මෙන්න මේ විදිහට software එකක් එනවා. ඉතින් එන්නේ ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙතන ඔයාලට ක්ලීන් කරගන්න අවශ්‍ය drive එක select කරලා okay කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට load වෙනවා. load වෙලා මෙන්න මේ වගේ තැනකට එනවා. ඉතින් මෙතනට ආවට පස්සේ ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මෙන්න මෙතන download program files කියන එකේ ටික් එක අයින් කරන්න. ඊට පස්සේ temporary internet files ඒකට ටික් එක දාන්න. මේ හැම එකකටම ටික් එක දාන්න. ඔයාට recycle bin එක අවශ්‍ය නම් ඒ කියන්නේ ඔයා delete කරපු files ඔයාට ආපහු ගන්න ඕන නම් recycle bin එක delete කරන්න එපා. ඉතින් මට අවශ්‍ය නැති හින්දා මම ඒක ටික් එක දාලා හැම එකම ටික් එක දාලා මේ තියෙන ඔක්කොම ටික් එක දාලා මෙතන තියෙන මම හැම එකටම ටික් එක දාගන්නවා. මට recycle bin එකත් අවශ්‍ය නැති මෙතන තියෙන මොකුත් මට අවශ්‍ය නැහැ. ඉතින් හැම එකටම ටික් එක දාලා මට download program files ටික අවශ්‍යයි. එන්නේ හින්දා මේකේ ටික් එක දාන්න නැතුව මම නිකන් තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන යට තියෙන okay කියලා ෆයිල්. okay කියලා එක මෙන්න මේ ක්ලික් කරා. ක්ලික් කළා මේ වගේ මැසේජ් එකක් එනවා. මෙතනින් delete files කියන එක දෙන්න. delete files කියන එක දුන්නාට පස්සේ මෙන්න මේ වගේ ටිකක් වෙලා තප්පර ගාණක් load වෙලා මෙන්න මේ විදිහට මේ ටැබ් එකත් close වෙලා යනවා. ඉතින් ඒ විදිහට අයින් වුණාට පස්සේ ඔයගොල්ලෝ ආයෙත් යන start එකට ගිහින් ආයෙ disk clean up කියලා search කරගන්න. ඊට පස්සේ මගේ drive දෙකයි තියෙන්නේ. ඕගොල්ලන්ගේ drive 3-4ක් තියෙනවා. ඒ 3-4ම කරගන්න අවශ්‍ය files වලට ටික් එක දාන්න එපා. මොකද අවශ්‍ය files delete වුණොත් එහෙම ඔයගොල්ලෝ මට දොස් කියලා වැඩක් නැහැ. මොකද අපි recycle bin එකත් අයින් කරනවා. ඒකෙන් හින්දා ඔයාලා ඒ විදිහට බලලා ඔයාලට අවශ්‍ය files delete කරගන්න නැතුව අවශ්‍ය නැති files විතරක් delete කරගන්න. හරි ඉතින් මම දෙවෙනි drive එකට යනවා. දෙවෙනි drive එකට ගිහින් මෙතන okay කියන එක press කරනවා.
ප්‍රෙස් කරාට පස්සේ මේකෙත් මේ විදිහට මගේ දෙකයි පෙන්න්න ඔගලන්ගේ දෙක තුනක් පෙන්න්න පුළුව ඉතින් මම මේ දෙකත් සිලෙට් කරගන්න මට මේ දෙක වාශය නැති ඔගන්ගේ අවශ්‍ය දේවල් තියෙනවන්න ඒක සිලෙට් කරගන්න ති මේ විදිර ම දෙක සිලෙට් කරගෙන ඕක කියන බටන ක්ලික්ක ඉට පස්ස මේකෙත් මෙන්නගේ නොටිෆිකේෂනයක් කෙනවා ඒ ඩීට් ෆයිල්ස් කියන එක දෙන්න ඉර්වස ඒකත් මේ ටිකක් ලෝඩ් දෙනවා ඉතින් ලෝඩ්ඩලා කලෝස් උන්නත්තම් මේ වින්ඩෝ එක වා ඩෙස්ටොප් එක කලික් එකක් දෙන්න එදවට මේ තෝස්සලා යන ඔන්න දැම් ඔක්කොම හරි අපේ පිසි එක පහොමස් බූස්ටලා තියෙන්නේ ඉතින් ඔයාලත් මේ කල් ලබා අනිවාරෙන් ඔගොලන්ගේ පිසිකත් පොෆොමස් බූස්ටේ ති ඔගොලන්ගේ පහොමස් බූස්ටුනාන අනිවාරෙන් කමෙන්ට් දාන්න ඉතින් මේ වීඩියක වටනවා කියල හිතනවන්න ලයිකයක් දාන්න යාළුවට බරණශ්‍යයා කරන්න ඉතින් මගේ චැනල එක හොඳයි කියල හිතනවා සබස්ක්‍රයිබ් කරලා ඉදිරියට අප්ලෝඩන් වීඩියෝස් බලන්න බෙල්ල එකනකත් ඕල්දා ලික් කරගන්න එන අදරගෙන් එන්න ඕලට සුබ දවස